වලිය පේනවාද ගයිස් පේනවාද මම මේ පොඩි ගවේෂණයක් ගිහින් ඉතින් එකපාරම රෑ වුණා කියන්නකො හාට් තුනක් රාසන් වුන් බස්සනවා එල්ලම එකයිනේ මල්ලි නයිස් very nice මචං බොක්ක පොඩ්ඩක් හිමීට තියපන් බං මට ගහන්න දියන් very nice ඉතින් friends කොහොමද ඉතින් හැමෝටම අදත් පිළිගන්න සුපිරිම ගේම් ප්ලේ එකකට ඉතින් අද අපි සොම්බිලත් එක වලියක් දාන්න තමයි යන්නේ අඩෝ හෙල්ත් බස්සලනේ බං මෙච්චර මේ අවුලන්නේ යම් වලියකට යන් ගයිස් මම මේ බල හිටියා රැත්තන මේ මොකද්ද මේ පුදුම ගස් එකක් බං තියෙන්නේ ඒකයි මේ මුන් එකපාර මිස්පෝන් වුණා මචං බොක්ක වදියක් ඉන්නපා මේ මුන්ගේ ආච්චි තායා ඒසි කීපරේ කියන මම වරෙන්කො බලයන් කිව්වන්න එපා අයියෝ බං බලපන් බලා කාලා මෙතන මුන්ගේ ආච්චිට තියපන් බලන්න අයියේ මට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නෑ මේ සුදුසුකම නේ පවතින මට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නෑ ඔන්න උඹට දැන් කැපද මල්ලි පොඩ්ඩක් කතා කරන්න දුන්නා නම් අඩෝ පව් බා කතා කරන්න දෙන්නම් කියලා ඌ මැරිලාම ගියා පව් කිරිපර් මොකෝ ඉන්නේ ඉතින් ගයිස් මම මේ සීරියස් එක මැදින් නවත්තන්නේ මේක මම මේ ඩ්‍රැගන් ආව මරණකම් කරන් යනවා ඒ නිසා ඔයාලා දුක් වෙන්න එපා රූගේ XP ටික ගන්න ඕනේ මට XP ඕනේ ආනම් මනම් වාන XP තමයි වුණා උඹ ගහන්නද උඹ මැරෙයද නිකම් පාලයන් බයි යන්න නිකම් පාලයන් යන්න පෝ අර පොඩි සොම්බියා ගහනවා පොඩි එකෝ පලයන් පැත්තකට කන්න දියන් හෙල්ත් එක අඩුනෝ හෙල්ත් එක බහින්නද මම ඔච්චර හැකියාව උඹේ හැකියාව අඩෝ මගේ ෂීල්ඩ් එකේ මේ පවර් එකත් අඩු වෙලා තියෙන්නේ අටෝ සොම්බි විලේජ් කෙනෙක් සිරාවට ඕ ළඟට ඇවිල්ලා පුපුරන්න එපා අරත්තරනේ බලපන් මූ මෙතන කාලා බං උඹලා නම් ගයිස් ඔයාලා පල්ලෙන් කමෙන්ට් කරන්න මේ මොකක්ද ඔයාලා මොකද මේ මයින්ක්‍රාෆ්ට් එකේ ආසම නැති පලයන් යන්න මොකද ආසම නැති මොබ් කියලා මූනම් පව් බා එල්ලම අඩ උග කැරට් තිබ්බ ගියාන්කෝ මල්ලි පාඩු පිටියන පෝ මහ වාතයක් බම් මේ කිරිපරන මං ආසම නැති එක තමයි යූ ගයිස් තාම රෑ නේද රෑ මැද වගේ අර වතුරක් තිබ්බනේ අම්මට සිරිමේ මේ මොකද්ද බම් මේ වෙන්නේ සොම්බිලේජස්ලා කොහමද ඉන්නේ ඕයි මොනවාදී බම් බලු වැඩ කරන්නේ උඹ නම් මහ බල්ලෙක් බම් බල්ලෙක් වුණාට කමන්නේ බලු වැඩ කරන්න එපා බලු වැඩ කරන්න එපා පාලයන් නවත්ත පන් ගාන එක මනුස්සකමක් නැද්ද තොට පෝ පාලයන් වදයක් වෙන්න එපා බල්ලෝ ඇත්තට ඌ බල්ලෙක් නෙමෙයිනේ ඌ සොම්බියෙක්නේ මචං වියදර් මට ගෝඩන්න පරිදිව හොඳ කරන්න තිබ්බා ඒත් උඹ මට ගැහුවින් උඹ හොඳ කරන්නේ නැහැ බං අර මොන ඇට කිත්තෙද්ද බං යකෝ මෙච්චර සොම්බි විලේජස් ඉන්නේ කොහමද මචං බොක්ක පාඩු හිටියනම් ඔබට ගුණයි පය එක්ස්පෙක්ට් කියනවා පාඩුවේ හිටියනම් ඇඟට ගුණයි පෝ බං අන්න බටකොළ ආච්චිලා පෝ එයි මම මේ බටකොළ ආච්චි ගාවට ගියේ
මංගා බෝ එකක් තියෙනවා. අනේ නිකන් ඵලයන් බම් බටකොලාච්චි. මේ මොනවද බං? මොනවද දුන්නා? මොනාරි කමන්නේ. මොකද උන්නත් ගන්න. අඩෝ පොඩ්ඩක් ඉන්න. අඩෝ කොහමද බම් මෙතන ටොප් වල දින්නේ? අඩෝ කවුද බම් මෙතන ටොප් වැවුව එක? අඩෝ නෝ. ඒක නම් දැවෙන ප්‍රශ්නයක් ගයිස්. හරිද? මේ විලේජ් එකක් මට හොයාගන්නත් බැරි වුණා. අඩෝ අන් රුයින් නේද පොටල් එක? අඩෝ නෝ මේ පට්ට මොකක් කර කියනවා. ගයිස් මට මේ කවුරු හරි පුළුවන් නම් මේ මයින්ක්‍රාෆ්ට් ගැන දන්න කෙනෙක් ඉන්නා නම් වරෙන්කෝ ආසාවෙන් ඵලයන්කෝ දන්න කෙනෙක් ඉන්නා නම් මට කියන්න පුළුවන්ද මේ ඔය මයින්ක්‍රාෆ්ට් එකේ එක දැන් zoom කරලා බලන්න. මම ඇත්තටම දන්නේ මොබයිල් එකේ මේ zoom කරන්නේ. කෙනෙක් ඉන්නා නම් කමෙන්ට් කරන්න. ආපෝ බලපංකෝ මූ ඩේට් ගලවලා අරගෙන ඉන්නේ මගේ නෙමෙයි පොළොවේ බං. මංගාව ඩේට් කොහෙද තියෙන්නේ? මූ සවලක් පුස්සන්නේ බලයන්. හරි එන්නේ සවලක් දෙන්නෝ. thanks for සවල. මචං කිරිපර් බොක්ක ආපෝ බං බෝ පුපුර ගහන්න ඇදුවේ මේ දුර වැඩි බං මං හිටියේ. මචං බබන් එන විච ඔන්න අංකයි ගියේ ඔන්න දෙන්නේ ඌ මරන අඩෝනෝ උදෙත් වෙලා ගයිස් මං මෙන්න මේ හරි වගේ ඉදි තමයි වලිය ආරම්භ වුනේ. මේ බලපංගු මුන් දෙන්න ආපෝ කිරිපර එක්කෙනා දුවපන් කිරිපර එනෝ බමුණා උඹත් ඵලයන් මට කිරිපර මේ ගයිස් කිරිපරේට ගහන්න මෙහෙම ගහුවා දිව්වා මන්න දුවන්නේ මොකද මගේ නොබ්බත් කියනවා මම යනවා ඉතින් ගැහුවා එහෙම තමයි මේ කිරිපරේ නරන්නේ අන්න තව ස්ක්‍රේට දුලා හරි නිවන් සුව නිවන් අඩෝ එක වෙබන් ඒකට මේ ගහ පිටිපස්සේ මොනවද කරන්නේ? ගහ පිටිපස්සේ මොනවද ඔයා කරන්නේ? ඔයා යන්නකෝ මෙතන මට ගහන්න එපා බං උඹේ නැත්නම් උත්තර ඩැමේජ් දෙන්නේ නැත්තේ. ඩැමේජ් දෙන්නේ හැබැයි මේ මොකද්ද මේ මාව විසික්කනවා. අඩෝ මේ මොකද්ද බං මේ තැන? බලපංකෝ ගස් වැඩි එනට. අඩෝ ගස් වල තැන පෙනේ කීයද? පට්ට බං. අඩෝ නෝ මං ආගම එකක් තමයි ගයිස් ඔය පැන යන්නේ. පැන. ඔව් බං උහුණ විදිය හරි. පැන තමයි. නගිමු. ගහට නගින්නේ. පැන. අම්මෝ කොණ්ඩේ. අදෝ කනෝ අම්මට සිරි. Guys, dua guys, aduh patta bang, mami me වැඩි නම් ඕනේ නේ මම වැඩි ගන්න කියලා එක්ක ඕනේ බං. Oh yes ඔයාලට තවුණාද ඒක? විලේජර්ස් ලගේ සද්ද ඇහෙනවා guys. මම හිතන්නේ විලේජ් එක ඇත්තේ මෙතන. Oh yeah guys. අවසානයේ අපි විලේජ් එකක් හොයාගත්තා. ඕබ. අඩෝ කොබන් විලේජ්. අඩෝ මේ මෙතන පොකුණ. සිරාව. පට්. ඔව්. මට ටකරමෙක්ගේ සද්දයක් ඇහුණා. සිරාවට ඔය ඇහෙන්නේ? ටකරමෙක් ඉන්නවද බං මේ?
No. Aduh chest එක. හරබන්. අඩෝ ලොකු එකක්. මේ කව මොකක්ද බං මේ? chest 59කුයි. stone උයි dirt. අඩෝ grass dirt හැබැයි සුපිරි සවල් එකකින් හාරලා තින්නේ මොකක් වුණත්. ඒ කියන්නේ මොකක් හරි අඩෝ මේ ටකරන සද්දේ උත් ඇහෙනවනේ බා. පොඩ්ඩයි යමන් බලන්න මේ දූපත වගේ තියෙන එක. මේක නේ අමුතු කෙනෙක් ඈ. අඩෝ සිරාවට මල්ලි උරමල්ලි පස්සේ වල මොකක් හරි මේ හරක් දෙන්නකින් එන්නේ වැඩේදී මොකෝබන්නේ මොකද එන්නේ මේ පොළොය යටින් බම් මේ විලේජස් ලගිසක් දෙන්නේ. අඩෝ නෝ අතෝ අයි බං මෙතන කපලා තියෙන්නේ ගයිස් මම හොයාගත්ත විලේජ් එක. අඩෝ නෝ අඩෝ බල්ලෝ ඉන්නේ බං. අඩෝ සිරාවට දියුණු මේ බලපංකෝ. අඩෝ මේකේ ලස්සනයිද බං. අඩෝ එන්විල් එක බෙඩ් එකක් මුං ජොබ් චෙස් දෙකක්. අඩෝ ගෝඩ් ජොබ් දෙකක්. අයන් ගොලම් ස්පෝන් අම්මට සිරියකෝ. සාමාන්‍යයෙන් ෆෝචුන් ට්‍රීවත් තියෙන. ඕ ගයිස් ඔයාලට පේනවද මේක එමරල්ඩ් 64ක්. අඩෝ මුන් මෙච්චර ඇනිල් එකෙන් අපේ බෝ ටිකක් තියෙනවා. මේ බෝ දුනු ටිකක් තියෙන රිපෙයාර් කරගෙන පාට්. හරි වැඩේ ගොඩ very nice. අඩෝ මේ මෙවුන් බලපංකෝ. අඩෝ නෝ කොහමද ඒක විලේජ් එකක් හොයාගත්තේ යකෝ. ඔව් ඔයා මොනවද දෙන්නේ? ස්ටික් 32කට එමරල්ඩ් එකක්. අම්මට අයන්ගල මේ අපි පොඩි වැඩක් කරමු. මේ එක අයනගල මෙට්ට ගාලා අම්මෝ ගැව්වා මට ගැව්වා. අනේ මට ගානවා මෙන්න. අම්මෝ යකෝ මගේ හෙරිත් බැස්සුවා බැස්සිල්ලක් නෑ ගයිස්. මම අයනගොල්ල මට ගැහුවේ අයනගොල්ල මිස්පෝන් මේ තිබ්බ ඉන්න. ඕව් අඩෝ මම මේ ලැන්ටර්න් එක හීට් ආවා. හීට් එක රීජනරේට් කරගන්න ඕනේ. එතකල් උඹට බෝ එකෙන් ටැග් එකක් අම්මට සිරි ඩබල් ටර්ම් වැදුනා නේද? හරි ඔය ඉස්සරහා ඉන්න මගේ පොඩ්ඩකට මැරෙන්න පුළුවන්ද? මම ආයි පණ දෙන්නම්. උඹ අනික. උඹ ඉඳා මූ මැරුණා බලපංකෝ. උඹ මට ගැව්වේ නැත්තම් මූ මැරෙන්නෙත් නෑ. ගයිස් ඔයාලා දන්නවද මේ අයනගොල්ල මගේ හෙල්ත් එක 100යි බං. මගේ හෙල්ත් එක දැනට තියෙන්නේ 7ක්ද කොහෙද බං? සිරාවට හරියට ගයිස් මම බීවත් කරේ ගයිස්. ඔය ඔක්කොම ප්ලෑන් මගේ. ඉතින් මේ බේස් එක මගේ තමයි. ඉතින් මේ බේස් එකයි මේ ගෙදරයි මේ විලේජස්ලයි ඔක්කොම හැදුවේ මම. ඉතින් ගයිස් මොකක්ද හිතන්නේ අද ගේම් ප්ලේ එක ගැන? මම පෝස්ට් එකක් දාලා තිබ්බා ඒ අලුත් මාලිගාවකින් හමුවුණු කියලා. ඉතින් ඒ තමයි මේ. ඉතින් ඔයාලට බේස් එක මොකක්ද හිතන්නේ අද ගේම් ප්ලේ එක ගැන? හරි ගයිස් එහෙනම් ඉතින් ලස්සනද කියලා කමෙන්ට් එකක් දාමු. එතයි කියන්න එපා මම පව්. එහෙනම් ගයිස් අර zoom කරනදී මට මේ පෙන් මේ වීඩියෝ එක දාන්න මොකන්ද මේ කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගයිස් ආදරේ කිව්වෙන්න හැමෝටම good to bye.